වාසනාවන්ත නිමේෂයක් වාසනාවන්ත දිනයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද 2025යි 6/23 වන දින. මේ දවසේ විශ්වයේ විසින් අරගෙන ආපු ලොකු පණිවිඩයක් අරගෙන තමයි මම මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඔයාගේ ජීවිතේට ගොඩක් මේක වැදගත් වෙයි. විශ්ව ශක්තිය විශ්වාස කරන ඔබට විශ්වයේ ගැඹුරු ආකර්ෂණ නීතිය එහෙම නැත්නම් මේ law of attraction නීතිය විශ්වාස කරන ඔබට තමයි මේ කියන තප්පරය. මේකෙදි විශ්වය මා තුළ නිර්මාණය කළපු ශක්තිය තමයි විශ්වයේ හැම වෙලාවකම තමන් පිළිබඳව තමන්ගේ ජීවිතය පිළිබඳව ලොකු විශ්වාසයක් ලොකු කොන්ෆිඩන්ට් එකක් හදන්න ප්‍රශ්න ගේනවා, ගැටලු ගේනවා. ජූනි, මැයි, අගෝස්තු, සැප්තැම්බර් මේ කියන මාස විශේෂයෙන්ම ඔයාගේ ජීවිතය වෙනස් කරાવી. ඔයා මේ විදිහට ඔයා විසින් ඔයාගේ ප්‍රශ්න කළමනාකරණය කරගෙන ඔබගේ ජීවිතයට ස්තුතියි කියලා. ඔබ වටා ඉන්න පිරිසට ස්තුතියි කියලා. කොටින්ම කිව්වොත් ඔයාගේ හැම දෙයකටම ඔයා ස්තුතියි කියලා. ඔයාගේ ශක්තිය ඔයා විසින් නිර්මාණය කරගන්නවා නම් ඔයාට මේ මාසයේ විතරක්ම නෙවෙයි මුළු ජීවිත කාලයටම සතුටින් ඔයාගේ අරමුණු ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ ශක්තිය නිර්මාණය කරගන්නේ කොහොමද? අලුයම පිබිදිලා ඔබගේ සිතුවිලි නව සිතුවිලි විදියට නිර්මාණය කරන්න. ඒ කිව්වේ ඔයාගේ ශක්තිය ඔයා ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. ඔයා ලෝකයට වැදගත් පුද්ගලයෙක්. ඔයා මේ ලෝකයට ආවේ මිනිස්සුන්ට උදව් කරන්න. මේ ලෝකයේත් එක්ක කටයුතු කරන්න තමයි ඔයා මේ ලෝකයට ආවේ. ඒ විතරක්ම නෙවෙයි. ඔයාගේ ජීවිතේ ඔයාට වැදගත් කියලා ඔයාට ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විතරක්ම නෙවෙයි. විශ්වයේ ශක්තිය පිළිබඳව ඔයා විශ්වාස කරන්න ඕන. විශ්වාසයක් නැතුව මේ කිසිදු දෙයක් කරන්න බෑ කියන එක ඔයාට විශ්වාසයි. මේ වීඩියෝ එක බලන්නෙත් ඔයා ඒ විශ්වාසය ඇතුව. law of attraction නීතියෙන් උදව්ගත්ත හැමෝම කියන්නේ විශ්වාසය. ඔබ විශ්වාස කරන්න විශ්වය ඔබට උදව් කරනවා කියලා. හැම වෙලාවකම හැම දවසකම හැම තප්පරයකම ඔබ ඒ දේ හිතනවා නම් ඔබට ලොකු ආත්ම විශ්වාසයක්, ලොකු ශක්තියක්, ලොකු වයිබ් එකක් ඔබගේ චරිතය තුළ නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට හැම දෙයකටම තෘප්තිමත් වීම මත හැම දෙයකටම ආත්ම විශ්වාසයක් ගොඩනැගීම මත විශ්වය අපිට උදව් කරන්න ගන්න. අපේ හීන බලාපොරොත්තු හැම දෙයක්ම ඉටු කරන්න විශ්වයේ විසින් ක්‍රියාමාර්ග යොදවනවා. එතකොට ඒ දේ තමයි මේ මාසයේ ඇතුළත ඔබට දෙන පණිවිඩය. ඔබ කමෙන්ට් කරන්න පහලින් සහ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න කියලා අමතක කරන්න එපා. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් ඔබට ජය වේවා.